Hi everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ day in my life vlog එකක්. දිගටම vlog එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම ඉස්කෝලේ ගිහින් ආව ගමන්ම මගේ පොත් බෑග් එක අස් කරගත්තා. අද වැඩි පොත් තිබ්බේ නැත්තේ අපිට exam තිබ්බ දවස අද. ඉතින් අදින් exam ඉවරයි. ඒ නිසා මම බෑග් එකත් අස් කරලා පැත්තකින් තියාගත්තා. ඉතින් මගේ ස්ටඩි ටේබල් එකේ වැඩි අද බඩු තිබ්බේ නැහැ. මම මොකද ස්ටඩි ටේබල් එකේ තියෙන ප්ලේස් එක මාරු කරා. ඉතින් తాවකාලිකව හොදේ. ඉතින් මේ හින්දා මගේ ස්කූල් බොක්ස් ටික විතරයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මම ගිහින් වොෂ් එකක් දාගත්තා. ඉතින් වොෂ් එකක් දාන් ඇවිල්ලා ලන්ච් එකත් අරන් යෝගට් එකකුත් කෑවා. ඒ ගමන්ම හවස් වුණ නිසා වැඩි වීඩියෝ ක්ලිප්ස් ගන්න මොනවත් තිබ්බේ නැහැ. මම පහන තියලා අද කරන්න වැඩි වැඩකුත් නැති නිසාම කාටුන් එකක් බලන්න ඕන කියලා හිතුණා. ඉතින් මම ෆෙයරි ටේල්ස් එකෙන් තමයි කාටුන්ස් බලන්නේ. ඉතලා හිටලා එකක් දෙකක් බලනවා. ඇත්තටම මගේ කාටුන්ස් මා ලස්සනයි. එහෙනම් ඉතින් මාත් එක්ක එන්නකෝ මේ ලස්සන කාටුන් එක බලන්න. ඉතින් ඔන්න අද අඟහරුවාදා. ඉතින් අද මට පුංචි වැඩක් තියෙනවා කරන්න. අපි මොකක්ද කියලා බලමුකෝ. අපේ ස්කූල් එකෙන් මෙන්න මේ පොත හදන්න කියලා තියෙනවා. ඉතින් මේක 6 වසරේ දැන් තමයි අපි හදාගෙන ඉන්නේ. මේක අපි කරන එක ක්‍රියාකාරකම් වැඩ ලියන්න ඕනේ දිනෙත් එක්ක. ඊට පස්සේ ඒ වාරයට අදාළ ක්‍රියාකාරකම් ලියුවාම අපිට ඒකට ලකුණු හම්බ වෙනවා. ඉතින් මම මේ දැන් හදන්නේ පළවෙනි වාරයට අදාළ මම කරපු ක්‍රියාකාරකම් ටික ලස්සනට මේ පොතේ ලියන්න. එහෙනම් අපි මේ පොත ඉක්මනින් හදලා ගමු. ඉතින් මේ පොතේ මේ වෙනකම් pages ගොඩාරියක් හදලා තියෙනවා. 6 වසර, 7 වසර, 8 වසර පළවෙනි වාරේ, දෙවෙනි වාරේ, තුන්වෙනි වාරේ වගේ පිටු වෙන් කරලා හදා ගන්නවා. ඉතින් මට මෙතන පුංචි වැරදීමක් වෙනවා. මම 9 වසර 3 වෙනි වාරේ කියලා තමයි දාන්නේ. ඉතින් මම පස්සේ ඒක මට මීටර් උනේ. බය වෙන්න එපා, මම ඒක හැදුවා හොඳේ. ඉතින් ඊට කලින් පිටුවේ තිබ්බ 8 වසර 3 වෙනි වාරේ කියන්නේ මම ලිව්වෙත් 9 වසර 3 වෙනි වාරේ කියලා. බලන්නකෝ ඒකේ ඇති. මම ඒක ඊට පස්සේ කොළ ගාලක් අලවලා ඒක හැදුවා. ඔන්න ඉතින් දැන් මම මේ ලියන ගමන් ඉන්නේ මම කරපු ක්‍රියාකාරකම් මතක් කර ඉතින් ඔක්කොම ලියන්න ඕනේ. එතකොට තමයි ලකුණු 100න් 100 හම්බ වෙන්නේ. 100න් 100 හම්බ වෙන්නත් ක්‍රීඩා කරන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ටීචර්ස්ලාගෙන් සයින් කරගන්න ඕනේ. ඒ අපි කරන ක්‍රියාකාරකම් වල ටීචර්ස්ලාගෙන් සයින් ගන්න ඕනේ. සබ්ජෙක්ට් වලින් සබ්ජෙක්ට් වලට. ඉතින් ඔයාමගේ channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අදට මෙතනින් vlog එක ඉවරයි. ඉතින් vlog එක ඉවර වෙනකම් බැලුවට thank you so much. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye. subscribe කරන්න අමතක කරන්න එපා.